වර්ධවා හඳුනා ගන්න තවත් ශාකයක් ගැන අද දවසේදී අපි The Essence of Life YouTube channel එකෙන් හඳුන්වා දෙනවා. ඒ තමයි මුසා වෙටුලානා. එහෙම නැත්නම් හේලි බනානා, පින්ක් බනානා කියන විදේශීය විසිතුරු ශාකය. විද්‍යාත්මකව තමයි මුසා වෙටුලානා කියලා කියන්නේ. ඇතර මේ ශාකයට සිංහල නම් කිව්වත් පිළිගත් සිංහල නාමයක් තවමත් නැහැ. ඒ වගේම තමයි දේශීය ඖෂධීය භාවිතයකුත් නැහැ. ඇත්තටම මේ කෙසෙල් කුලයේ ඩිප්ලොයිඩ් විශේෂයක්. මේ ශාක ඇසෑම් සහ නැගෙනහිර හිමාලය ප්‍රදේශයෙන් තමයි ශ්‍රී ලංකාවට හඳුන්වා දීලා තියෙන්නේ. මේ පළතුරක් විදිහටත් ගන්න පුළුවන්. විසිතුරු ශාකයක්. කෙසෙල් වගේමයි. පළතුර අඟල් 3ක්. ඒ වගේම තමයි සෙන්ටිමීටර් 8ක් වගේ දිගයි. පාටින් ගත්තොත් රෝස පාටයි. ඒ තරම් විශාල වෙන්නේ නැහැ. ඒ ශාකයේ රෝස පැහැති පුෂ්ප මංජරියකින් තියෙන මල් ඍජු දඬු මත හට ගන්නවා. අපි කියවනේ මේක පළතුරක් විදිහටත් ගන්න පුළුවන් කියලා. ආහාරයට ගත්තොතින් පැණි රසයි ටිකක් කෙසෙල් වගේමයි තරමක් දැඩි බීජ මේ අතර තියෙනවා. ඇත්තටම මේ බීජ ප්‍රරෝහණය වෙනව නම් ඒ සඳහා මාස 6ක් විතර ගත වෙනවා. උණුසුම් මාසවලදී ශාක එලිමහනේ තියන්නට පුළුවන්. නමුත් ශීත කාලයේදී රක්ෂණාගාරයක තමයි එහෙම නැත්නම් හරිතාගාරයක තමයි මේ ශාක තියන්නට ඕනේ. නමුත් ශ්‍රී ලංකාවේ නම් මේව එලිමහනෙත් දකින්නට තියෙනවා. සමහර අය මේ කෙසෙල් වලට ඇටි කෙසෙල් කියලා කියනවා. ඇටි කෙසෙල් කියලා කියන්නේ මුසා බෙල්බිසියානා. ඒ කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාකය. ඒක ඇත්තම දේශීය ශාකයක්. ඒ නිසා රත් දෙවොල් හරි ඇටි කෙසෙල් කියලා හරි මේ විසිතුරු ශාකය වර්ධවා හඳුන්වා ගන්නට නම් එපා. දුර්ලභ ශාකයක් නෙවෙයි මේක. හොඳින් ඉදුණට පස්සේ ලෙල්ල නිකම්ම ගැලවෙනවා. දෙවොල් රත් කෙහෙල් කියලා මේ පැල ගොඩක් අය විකුණනවා අපි දැකලා තියෙනවා. හුඟා ගෙවතු වලත් මේ ශාකය දක්නට ලැබෙනවා. ඒ වගේම පැලතවන් කරුවනුත් එක දේවල් කියලා මේ කෙසෙල් විකුණනවා අපි දැකලා තියෙනවා.